බොක බොක්ක මගේ නම මයිකල් මේ ඉන්නේ කිට් මගේ හොඳම යාළුවා අපි දෙන්නට හැමෝම කියන්නේ නයිට් රයිඩර් කියලා අඩ කිට් ඔයාට බැරිද මේ කලර් ලයිට් එක ගුඩින් පාඩගෙන යන්න බෝලේ තෝ හිතර මං ගන්නේ ගහනවා ඔන්න ඕක තමයි බොක්ක ලොකුම ප්‍රශ්නේ කිට්ට ගොඩක් වෙලා කලර් ලයිට් වල නතර වෙලා නම් ඉන්න බෑ මොකද දැන් කිට්ගේ ටයර් මාරු කරට කාලේ ඇවිල්ලා තියෙන්නේ බොක්ක හලෝ කිට් මේ ඔයා කලින් මේ වගේ ටයර් එකක් දාගෙන තියෙනවද ජීවිතේට දැන් දන්නවනේ බොක්කල මම මෙච්චර කිට්ට ආදරේයි කියලා මොකද එයා තමයි මට ඉන්න හොඳම යාළුවා අඩෝ ටයර් මාරු කරා විතරයි කිට්ගේ වේගෙත් වැඩි වුණා බොක්ක හැබැයි බොක්ක කතාවක් අහලා තියෙනවනේ අධික වේගය පෙට්‍රල් වාෂ්ප කරයි කියලා අඩෝ මේ වගේ දවස් වලට තමයි බොක්ක එපාම වෙන්නේ අයියේ මේ රුපියල් 100 එකට ෆුල් ටැංක් ගහගන්න පුළුවන් වෙයිද අම්මාගේ රෙද්ද අර ඵලයන් බයි යන්න අඩෝ කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා හැබැයි බොක්ක ගෙදරින් වැඩිපුර කීයක් හරි ඉල්ලගත්ත දවස් වලට ෆුල් ටැග් ගහගෙන මං හන්දියට එන්න වැඩිපුර කීයක් හරි හොයාගන්න කවුද ඉතින් බොක්ක කැමති නැත්තේ නයිට් රයිඩර් එකේ නැගලා යන්න අඩෝ මැඩම් මේක ටිකක් හයියෙන් යනවා හයියෙන් අල්ලගන්න කිට් හයියෙන් යව වලින් කියන්නේ අඩෝ එයි බම් මට මෙහෙම වෙන්නේ හරි බොක්ක මං එහෙනම් කතාව මුල ඉඳන් කියන්න මේ ඉන්නේ අපේ තාත්තා වසන්ත පොල්ලක් තියාගෙන ඈ පොතේ පදේ වැඩ නැදේකෝ ගෙන පොගේ පොත් ටික මේ තියෙන්නේ මොකද්ද ඔය තියෙන්නේ දෙක එතකොට මේ නෑ වගේ තියෙන්නේ ගැරඩියා අපේ තාත්තා මට කොයි වෙලාවෙත් උගන්වන්නමයි හදන්නේ බොක්ක ඒකත් ටීවී එකේ හැමදාම හවසට නයිට් රයිඩර් පෙන්නන වෙලාවට බොක්ක අඩෝ එදා අපේ තාත්තා ගැහුව නෙවෙයි තඩි බෑවා දැන් දන්නවනේ බොක්ක ස්ටෝරිය මොකද්ද කියලා මං එදා පාඩම් කරන්න නැතුව නයිට් රයිඩර් බලපු හින්දා තමයි මේ හැමදේම සිද්ධ වුනේ තාත්තේ මේ කිට් වැඩ කරන්නේ නෑනේ ඔන්න ඉතින් ඊට පස්සේ මගේ හොඳම යාළුවා වැඩ කරන්නේ නෑ කිව්ව ආරංචියට මගේ පිස්සුව තවත් එන්න වැඩි වුණා බොක්ක උඩ බලන්න සත්තා ડોක්ටර් මූට පිටගැස්මද නනම් ජල බීජිකාවද නනම් ආතරයිස්ටිස්ද මෙහෙමයි මිස්ටර් වසන්ත මේක සුළු ලෙඩක් මෙයාට ඉක්මනටම හොඳම තැනකින් හොඳ වාහනයක් අරන් දෙන්න හොඳ තැනකින් වාහනයක් ගන්න එහෙම තැනක් තියෙනවද ડોක්ටර්